excuse me, මේක 9C class එකද? Okay, හරිම තැනට තමයි ආවිලා තියෙන්නේ. අර පැත්තේ හොයාගෙන ගියා මම. classes මාරු වෙලානේ. කලින් එද්දි මෙහෙ නෙමෙයි තිබ්බේ ඒකයි. තාම මීටින් එක පටන් ගත්තේ නැද්ද? පොඩි රසයක් නේ තියෙන්නේ. ඔය මේ class එකේ ළමයි ගම කෙනෙක්ද? Okay. Miss Nayana, hi. මම නතාලියාගේ අම්මා. මම පොලස් බැලුම රහයි දෙදා. Thank you so much. අපේ husband ගේ අම්මලා ගෙදරින් ගෙනාවේ. අනේ thank you. ඕකට මොකද? තව මොන හරි කණ්ඩාසි දේවල් තියෙනවා නම් කියන්න. මම දුවගේ තේවන්න. මම නතාලියාගේ තේවන්න. It's okay. මම හිතන්නේ අපි සල්ලි එකතු කරලා AC එකක් හදන්න ඕනේ මේ ක්ලාස් එකට. ළමයින් ඉංග්‍රීසි ගන්න චුට්ටක් තේරුම් ගන්න එපා. නේද? අනේ අම්මලා වුණා ළමයිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිටනේ. නෑ මිස්. අනේ sorry කියන්නේ පුරුදු නැහැ. දැන් නතාලියා ලොකුයිනේ. ඉතින් අර කලින් වගේ අඳුන් ඇඳගෙන ඉන්න බෑනේ. ඉතින් ඒක හින්දා තමයි මම මේ මැඳගෙන ආවේ. ආ දන්නවනේ අනේ. ඔයාලා නැති දෙයක් තියෙනවද නැද්ද? important call එක. ඔව් තියෙන. signature ගන්නද? හරි මෙහෙම කරන්න. document ගන්නට මහත්තයාගේ sign ටික ගන්නකෝ. It's okay, no worries. Okay, thank you. Bye. මගේ assistant වැඩ ගොඩ ගිහිලා. Natalia is the most important thing in my life. Miss Nayana, please කියන්නකෝ මේ නතාලියාගේ කොහොමද work, study, sports පැත්ත කොහොමද කියලා. ඔබ ඉතින් හොඳට ඉගෙන ගන්න එපා. මමයි මහත්තයා යාවෙන් වෙන මහන්සි වෙන්න මෙච්චර. Miss Nayana, මගේ Mr. පොඩි gift එකක් තියෙනවා. ඇත්තටම නෑ gift එකක් නෙමෙයි. ඇත්තටම කෘතගුණ සලකනවා කියන්නේ දෙමව්පිය හැටියට අපි ටීචර්ස් ලාට කෘතගුණ සලකන්න එපා. ඒක නිසා පුංචි තෑග්ග මේක චූටි තෑග්ග. ගන්නකෝ. කැරට් 22ක මාලයක් තියෙන්නේ. වාසයිද? Thank you Miss Nayana. Thank you so much. ළමයි සතුට කරලා ඉන්න කලින් ගුරුවරුන්ව සතුට කරලා ඉන්න බෑ නේද? ඒවා හැමෝම දැනගෙන කරන්න ඕන දේවල් නේ. ඉතින් මගේ පැත්තෙන් වෙන්න ඕන දේ තමයි මම උපරිම කරන්න බලන්නේ. මිස් Nayana මොන හරි ඉස්කෝලේට ඕන උදව්වක් තියෙනවා නම් කියන්න මම මහත්තයාට කියලා කරලා දෙන්නම්. හරි මේ දැන් මීටින් එක ඉවරයි නේද මිස් Nayana? මේ මට මීටින් ගොඩක් තියෙනවා. මම යන්නත් ඕනේ. නතාලියා කො බේබ්ස් නතාලි come. මාමි එයිවව ගන්න. පරිස්සමට එන්න ඕනේ. අපි යනවා දැන්. බයි පරිස්සමේ. හරි මිස් Nayana මම ගිහින් එන්නම්. Thank you. Bye.